Hey guys, welcome back to my YouTube channel. මුලින්ම කියන්න ඕනේ මේ තමයි මගේ first YouTube long video එක. ඉතින් මාව introduce කරලා දුන්නොත් මම විශ්මි අමායා. ඒ වගේම මම දැන් ඉන්නේ ජපානයේ. ජපාන් වලට ඇවිල්ලා දැනට අවුරුද්දක් විතර වෙනවා. ඉතින් මගේ YouTube channel එකේ long video එකක් විදියට මං හිතන්නේ අප්ලෝඩ් වෙන පළවෙනි වීඩියෝ එක මේ. කලින් මම මිනි vlog එකක් අප්ලෝඩ් කරා. නමුත් මේ තමයි මගේ first vlog එක. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ ජපානයේ මම off day එකක් ඇතුළතදී කරන දේවල් මොනවාද කියලා. වැඩ කීපයක්ම තියෙනවා කරගන්න. දැන් චුට්ටකට කලින් ඇහැරුණේ. මොකද මම ඊයේ නයිට් කරලා අද දැන් ගෙදර ඉන්නේ. නිදාගෙන ඇහැරලා දැන් ටිකකට කලින් ඇහැරලා චුටිම කොෆි එකක් පීලා දැන් තමයි ෆ්‍රෙෂ් වෙන්න හදන්නේ. ෆ්‍රෙෂ් වෙලා අපි බලමු අද දවසේ මම මොනවාද ජපානයේදී කරන දේවල් කියලා. ඉතින් ටිකටම නැඳලා ඉන්න මේ විශ්මි අමායා vlogs. ඉතින් අද මේ outfit එක තමයි එළියට යන්න දෙන්නේ. ඉතින් තාම චුට්ටක් සීතලයි. මෙහෙ දැනටත් 10ට විතර තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ outfit එක මට ලස්සන වෙයි කියලා. එහෙනම් අපි යනවද හම්බෙමු. ඊළඟට කොහෙටද යන්නේ කියලා බලන්න. Enjoy this video. වෙලාවට පාරේ කවුරුත් එහෙම ලොකුවට නැහැ. ලංකාවේ නම් පැය 24ම හරිම ඇක්ටිව්. ඉතින් මේ මම දැක්ක දෙයක් තමයි මේ රටේ ගොඩාක් වෙලාවට මිනිස්සු පවා හරි අඩුයි පාරේ. ඒ කියන්නේ වාහන කියලා ලොකුවට එහෙමත් නැහැ. මිනිස්සු කියලා ලොකුවට එහෙම කවුරුත් නැහැ. හරිම නිදහස්. මේ මං හරිම ආසයි. මෙන්න මේ තනියෙන් මේ ෆීලිං එක ගන්න. මොකද මම ගොඩාක් ආස කෙනෙක් සෝලෝ alone සෝලෝ විදිහට ජීවත් වෙන්න. ඉතින් ඒක හරි නිදහස් ජීවිතයක් මම එක්ස්පෙක්ට් කරපු. අද මම ඔයාලව එක්කගෙන යන්නේ ජපානයේ ගොඩක් ෆේමස් රෙස්ටෝරන්ට් එකක් වෙන මත්සයාකට. මත්සයා කියන්නේ ජපානයේ පොපියුලර් ෆාස්ට් ෆුඩ් ස්ටයිල් රෙස්ටෝරන්ට් එකක්. විශේෂයෙන්ම මේ රෙස්ටෝරන්ට් එක ප්‍රසිද්ධ මීල්ස් වලටයි වගේම එයාලගේ ක්වික් සර්විස් එකටයි. ඒ වගේම මේකේ තියෙන ටේස්ටි ජපනිස් ඩිෂස් වලට. ජපානයේ බිසි ලයිෆ් ස්ටයිල් එකට මැච් වෙන විදිහට මෙයාලා ඉක්මනින් මෙයාලගේ ඕඩර් එක අපිට දෙනවා.
මචං ඒකේ ෆේමස්ම ඩිෂ් එක තමයි ඒ වගේම මම ආසම ඩිෂ් එක තමයි කියුදම් බීෆ් බෝල් එක. ඒ වගේම කරි රයිස්, පිසෝ සොප් සෙට්, බ්‍රෙක්ෆාස්ට් මෙනුස් මෙයාලා වෙන වෙනම ස්පෙෂලිස් කරලා තියෙනවා. මම අද මෙතනින් ඕඩර් කරන්නේ චිකන් නෙග මයෝ ඇන්ඩ් ෂිමර්ඩ් බීෆ් බෝල් එකක්. ඉතින් මේකේ ටේස්ට් එකත් ඔයාලට මම ෂෙයා කරන්නම්. ඔයාලට පුළුවන් රයිස් බෝල් එක කස්ටමයිස් කරන්න. සයිස් එක අනුව මීල් එකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් සයිඩ් ඩ්‍රින්ක් එකක් විදියට මෙයාලගේ මෙනු සෙට් එකේ තියෙන ඩ්‍රින්ක්ස් try කරන්න. මේ හැම දෙයකටම ඇඩිෂනල් ටැක්ස් එකක් ඔයාලට එකතු වෙනවා. ඉතින් මම මීල් එක සිලෙක්ට් කරගෙන කන්ෆර්ම් කරාට පස්සේ මෙන්න මේ විදියට අපේ මීල් එකේ නම් එකත් එක්ක මීල් එකේ ප්‍රයිස් එක අපිට යාලා දෙනවා. ඊට පස්සේ මේ බිල් එකේ QR එක මැෂින් එකේ ස්කෑන් කරලා අපිම තනියෙන් පේමන්ට් මෙතනදී කරගන්න ඕනේ. ඉතින් ඔන්න මේ විදියට පේමන්ට් කරාට පස්සේ අපේ ඕඩර් එක කන්ෆර්ම් වෙනවා. ඉතින් දැන් තියෙන්නේ මගේ නම්බර් නිකන් ස්ක්‍රීන් එකේ බලාගෙන ඉන්න. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මත්ස්‍ය වගේ රෙස්ටෝරන්ට් ජපාන් වල ස්ටුඩන්ට්ලට, වර්කර්ස්ලට, ඒ වගේම ට්‍රැවලර්ස්ලට ගොඩාක් යූස්ෆුල්. ඉතින් ජපානයේ ලෝකල් ෆුඩ් කල්චර් එක එක්ස්පීරියන්ස් කරන්න නම් මේ වගේ රෙස්ටෝරන්ට් එකකින් try කරන්න ඕනේ. ඉතින් ඔන්න මගේ මීල් එකේ නම්බර් එක ස්ක්‍රීන් එකේ වැටුණාට පස්සේ මීල් එක අපිට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතනවත් ඇති සල්ලිත් ගෙවලා ඇයි අපි ගිහිල්ලා කෑම එක ගන්න ඕනේ කියලා. ඔයාලට හිතුනේ නැතත් මම මෙහෙට ආපු මුල් කාලේ සෑහෙන්න මේ දේවල් හිතුවා. හැබැයි පස්සේ තමයි මට තේරුනේ මේ තමයි හරිම සිස්ටම් එක කියලා. ඉතින් අමාරුවෙන් වුණත් මම මේ දේවල් වලට පුදුම කට්ටක් කාලා හුරු වුණා. මගේ ඕඩර් එක නම් හරි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවද මේ කෑම එක දැක්කත් බඩ පිරෙනවා. හරිම පිරිසිදුව පිළිවෙලට දැක්කමත් හරි ආස හිතෙන විදිහට තමයි එයාලගේ මීල් එක arrange කරලා තියෙන්නේ. හැබැයි කොච්චර මෙහෙම කෑවත් අපේ අම්මගේ ආච්චිගේ කෑම තරම් නම් කවදාවත් මට කිසිම කෑමක් රහ නැහැ. මම මේ මොහොත ඔයාලත් එක්ක ෂෙයා කරද්දි කෑම එක අතර ගත්තේ අපේ අම්මා මතක් වෙන වාර අනන්තයි. මොකද මම ගෙදර ඉද්දි නම් කෑම හදලා කෑම එක බෙදලා බෙදපු කෑම එකත් කවලා තමයි අපේ ගෙදර කට්ටිය නවතින්නේ. ඉතින් මේ හැමදේම මතක් වෙද්දී කියා ගන්න බැරි තරම් දුකක් හිතට එනවා. මොනව කරන්නද? රයිට්. දැන් මම මේ කරන්න හදන්නේ මගේ ජීවිතය මට තේරෙන කාලේ වගේ ඉඳන් පුරුද්දක් විදියට කරපු දෙයක්. ඒ තමයි මගේ ඩයරි එක. මම ටිකක් වෙනස් කෙනෙක්. මට යාළුවෝ පුදුම තරම් ඉන්නවා. කියන්නේ කියා ගන්න බැරි තරම් මට යාළුවෝ ඉන්නවා. මේ ගොඩ අතරේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි මගේ ජීවිතේ ක්ලෝස් සර්කල් එකේ ඉන්නේ. ජීවිතේ අපිට තියෙනවා එක එක තරාතිරම්. ඕන කෙනෙක්ගේ ජීවිතේ මෙන්න මේ කිසි කෙනෙක්ට කියන්න බැරි අපි තනියෙන් මුණ දුන්නු දේවල්. අපේ හැඟීම් අප එක්ක තනියෙන් ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් මම කාලෙක ඉඳන් පොතක ලියනවා. මගේ ජීවිතේ මම මෙච්චර සතුටින් ඉන්නත් පොසිටිව් තෝට්ස් වල ඉන්නත් හේතුව මෙන්න මේ දේ. මමයි පොතේ පිටුවයි ඇරෙන්න මගේ සම්පූර්ණ ජීවිත කතාව මගේ ඉන්න සර්කල් එකේ ඉන්න කවුරුවත්ම දන්නේ නැහැ. ඉතින් තවත් කාගේවත් මනසක් වචන වලින් පුරවන්නේ මොකටද? ඔයාලත් මේ දේ පුරුදු වෙන්න. කවුදෝ මනුබගේ කියා දෙන්න නොහැගේ ඇයි කළේ ආදරේ නෑ කිසිවක් නොහැගේ මින්
මතුදාමා ඔබගේ ඇයි කළේ ආදරේ මේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොදුරේ. ඉතින් අන්න මේ විදියට තමයි මේ වෙලාව මම එතන ගත කළේ. ඔන්න ඊළඟට මම යන්නේ අද දවසේ මගේ අන්තිම බජට් ෆ්‍රෙන්ඩ්ලි වැඩේට. ඒ තමයි ලයිෆ් එකට. ජීවිතයට යනවා නෙවෙයි මේ ඒ සුපර් මාකට් එකේ නම ලයිෆ්. ජපානයේ ඉන්න අතර ගොඩාක් ජනප්‍රිය සුපර් මාකට් චේන් එකක් මේක. දවසට අවශ්‍ය grocery, fresh vegetables, fruits, drinks, household items මේ හැම දෙයක්ම එකම තැනින් ගන්න පුළුවන්. අද මට ගන්න ලොකු shopping list එකක් නම් නැහැ. ගෙදරට ඕනේ වෙලා තියෙන පොඩි පඩු ටිකක් අරගෙන යන්න තමයි ආවේ. ඒත් හැම පාරම වගේ සුපර් මාකට් එක ඇතුළට ආවම අලුත් දේවල් දැක්කම බලන්නම හිතෙනවා. ජපානයේ සුපර් මාකට් වල මම කැමතිම දේ තමයි ඒ වගේ පිරිසිදුකම හා හැම දෙයක්ම හොඳටම ඕගනයිස් කරලා තියෙන විදිහ. ප්‍රයිස් ටැග්ස් පැහැදිලිව දාලා තියෙනවා. ඒ වගේම හවස් වෙද්දි සමහර ෆ්‍රෙෂ් ෆුඩ් වලට ඩිස්කවුන්ට් ස්ටිකර්ස් දානවා. ඒ නිසා ගොඩක් අය ඒ වෙලාවට shopping කරන්න මේ ලයිෆ් එකට එනවා. බජට් එකත් සේව් වෙනවා. හරි එහෙනම් මේ තමයි මම shopping ආවත් කන්නඩියක් දැක්කම පොඩි පෝස් එකක් හරි දීලා තමයි එතනින් යන්නේ. ඒ තමයි මගේ විදිය. මේ පැත්තට තියෙන්නේ ලයිෆ් සුපර් මාකට් එකේ බෙවරේජස් සෙක්ෂන් එක. soft drinks වගේම ජපාන් වල ප්‍රසිද්ධ බියර් වයින් සහ ෂේක් වර්ගත් මෙතන තියෙනවා. බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙන හින්දා තෝරන්නත් ඔප්ෂන්ස් ගොඩයි. ජපාන් සුපර් මාකට් එක සාමාන්‍යයෙන් මේ වගේ සෙක්ෂන් එකක් කොහොමද තියෙන්නේ කියලා ඔයාලටත් පෙන්වන්න හිතුවා. ප්‍රයිසස් බලද්දිත් ජපාන් වල ප්‍රොඩක්ට්ස් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. මම දැන් ගෙදරට ඕන බඩ ටික අරගෙන චෙක්අවුට් එකට යනවා. ජපාන් වල self checkout machines තියෙන බ්‍රෑන්ඩ්ස් එකක් නම් එතනින්ම ඉක්මනට පේමන්ට් එකක් කරගෙන එන්න පුළුවන්. මම දැන් vlog එක shoot කරන හින්දා අද මම self checkout එක use කරන්නේ නැහැ. ස්ටාෆ් එක එන්න කවුන්ට් එකේම බිල් එක ගෙවලා ඉක්මනටම ගෙදර යනවා. මම හරි සතුටින් හිටපු දවසක් එදා. මොකද මම මගේ ජීවිතේ පළවෙනි පාරට ටිකක් මිලෙන් අධික දෙයක් මගේ කරගත්තා. ඒ තමයි Apple iPhone 17 Pro Max ෆෝන් එක. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ මම අවුරුදු 22ක් යනකම්ම brand new ෆෝන් එකක් පාවිච්චි කරපු නැති කෙනෙක්. එක්ක තව කෙනෙක්ගෙන් ඉල්ලගෙන එහෙමත් නැත්නම් කැඩිච්ච ෆෝන් එකක් හදාගෙන. ඉතින් ජීවිතේ හැමදාම එක විදියටම තියෙන්නේ නැහනේ. එකට සාක්ෂි විදියට මට මාවම දකින්න පුළුවන්. අද මේ තැන මම ඉන්නේ මගේ පවුලේ අය හින්දා. එයාලා නැත්නම් අද ජපානය කියන්නේ මට හීනයක්ම විතරයි. අද මම දේවල් සතුටින් භුක්ති විඳින්නේ මගේ ආදරණීය සීයා තාත්තා හින්දා. ඉතින් මේ තමයි මගේ ෂෝට් ස්ටෝරි එක. ඔයාලා දන්නේ නැති වුණාට මම ගොඩක් තනියම ඉන්න සෝලෝ මී ටයිම් වලට කැමති කෙනෙක්. සෝලෝ මී ටයිම් කියන්නේ මට ස්කේප් එකක්ම නෙමෙයි. ඒක මගේ මයින්ඩ් එක රීචාර්ජ් වෙන තැන. අලුත් අයිඩියාස් හිතන තැන. මගේ ඩ්‍රීම්ස් ගැන හිතන්න පුළුවන් තැන. එහෙම කිව්වත් හරි. ඒ නිසා අදටත් මම මගේ පීස් එකට මගේ රිදම් එකට මේ වගේ දවස් එන්ජොයි කරන්න කැමතියි. මොකද මම ඉගෙන ගත්ත ලොකුම දෙයක් තමයි ඔයාගේ හැපිනස් එක හැම වෙලාවම වෙන කෙනෙක්ගෙන් එන්න ඕන එකක් නෙමෙයි. සමහර වෙලාවට ඒ හැපිනස් එක හම්බෙන්නේ තනියම ඇවිදින පාරක වුණත් කොෆි කප් එකක් අතේ තියාගෙන වැස්ස දවසක කැමරා එක පිටිපස්සේ ඉන්න ඔයාගෙන්ම වෙන්නත් පුළුවන්. ඉතින් මේ තමයි මගේ ලිටල් සෝලෝ වර්ල්ඩ් එක. මන් දැන් තමයි ගෙදර ආවේ. හරිම මහන්සි. මොකෝ සුපර් මාකට් එකට කන්න ගියා, සුපර් මාකට් එකට ගියා. ඉතින් ඒව ටික කරගෙන දැන් ආවේ. හරිම මහන්සි. ඒ වගේම කාප කෑම එක හරිම රසයි. ඉතින් මෙහි ඉන්න අය නම් දන්නවා මත්සගේ කෑම කොහොමද රහයි. ඉතින් ඔන්න ඔහොමයි අද දවස ගෙවිලා ඉවර වුණේ. දැන් වෙලාව 12ත් පහු වෙලා රෑ. ඉතින් වැඩි සද්ද කරන්න බෑ මොකෝ ජපානයේ ඒක තහනම් 10න් පස්සේ කෑ ගහන්න බෑ. ඉතින් ඒ නීතියටත් අවනත වෙලා මම හිතනවා මේ vlog එක නැවතුත් හොඳයි කියලා. ඉතින් හරිම සතුටුයි.
පළවෙනි vlog එකේ මේ වගේ පුංචි දෙයක් ඔයාලත් එක්ක share කරගන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් අදට මම මේ vlog එක නතර කරනවා. ඔයාලගෙන් ආදරෙන් දෙයක් ඉල්ලනවා. ඔයාලා මේ vlog එකට කැමති වුණා නම් මගේ මෙමරිස් දිගටම බලන්න ඕනේ නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. මීට වැඩිය ලස්සන දවසකින් මම ප්‍රාර්ථනා කරනවා හැම දවසක්ම සතුටින් ගෙවන්න ලැබෙන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ හීන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. වගේම හැම ළමෙක්ටම තමන්ගේ පුංචි හීන රටවල් වලට යන්න වාසනාව ලැබෙන්න ඕනේ. ඉතින් මේ ගෙවන හැම තත්පරයක්ම මගේ ජීවිතේ මෙමරියක්. ඉතින් මම ඒක ඔයාලත් එක්ක share කරගත්තා. මම මුලදීම කිව්වා වගේ කවදා හරි දවසක මට මන් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් විදියට. ඉතින් ඔන්නෝමයි මගේ ඩේයින් vlog එක ඉවර වෙන්නේ. ගොඩක් ස්තුතියි මාව බැලුවට. තව කෙනෙක්ට බලන්න share කරන්න මේ වීඩියෝ එක. Thank you so much. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න. Bye bye. කවුදෝ මනුබගේ කියා දෙන්න නොහැගේ